ඔන්න ආදරණීය දුවේ පුතේ අද දවසේ sannivedana හා මාධ්‍ය දෙනතම මීඩියා කියන විෂය යටතේ මේ sannivedanaයේ පදනම හරි sannivedanaයේ පදනම කියන එක right ඉතින් මෙන්න මේ පාඩම තමයි අද දවසේ අපි කතා කරන්නේ ඉතින් මේ පාඩම යටතේ කොටස් කීපයක් කතා කරන්න තියෙනවා ඒකෙන් එකක් පිළිබඳව අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙනවා sannivedanaye යනු කුමක්ද කියන එක sannivedanaye ස්වභාවය sannivedanaye නිර්වචන ඒ වගේම sannivedanaye මූලික කාර්යයන්. ඉතින් ওই ටික අතිශය වැදගත් වෙනවා පුතේ වාගේ A level විභාගයට. ඒ නිසා අපි බලමු මෙන්න මේ sannivedanaye මුලින්ම sannivedana ස්වභාවය කියන එක. මේ sannivedanaye sannivedana ස්වභාවය. right? sannivedana ස්වභාවයේ යටතේ ප්‍රධාන කරුණු 7ක් අපිට පුළුවන් ඉගෙන ගන්න. sannivedana ස්වභාවය යටතේ කරුණු 7ක් ඉගෙන ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ sannivedana ස්වභාවයේදී පුතේ මතක තියාගන්න අරමුණු සහගත භාවය, සංකේතාත්මක භාවය, සන්දර්භානුගත භාවය, ක්‍රියාපටිපාටියක් සහිත බව, එකිනෙකාට වෙනස් විවිධාකාර ස්වභාවය, ඒ වගේම ඒකමාර්ගික ද්විමාර්ගික බව, අවසානයේ තියෙනවා බලයක් සහිත භාවය කියන එක. ඉතින් මතක තියාගන්න මෙන්න මේ කාරණාවන් අතිශය වැදගත් වෙනවා මේ sannivedana ස්වභාවය යටතේ. දැන් අපි මේ අරමුණු සහගත භාවය ගැන කතා කරොත් එහෙම මතක තියාගන්න පුතේ අතිශය වැදගත් මම කිව්වා මුලින්ම යම් කිසි අපි sannivedana අවස්ථාවක නිරත වෙනකොට කිසියම් පුද්ගලයෙකුට ඔහුට අරමුණක් තියෙනවා යම් කිසි අරමුණක් තියෙන උදාහරණයක් වශයෙන් පොඩි දරුවෙක් තමන්ගේ මවගෙන් කිරි ඉල්ලලා අඬන්නේ යම් කිසි අරමුණක් සහිතව බඩගින්න නිවා ගන්න තමයි අන්න අම්මගෙන් කිරි ටිකක් ඉල්ලලා අඬන්නේ. ඉතින් මතක තියාගන්න මේ sannivedanaye කියලා කියන්නේ ඕනෑම sannivedanaයක නිරත වෙන කෙනෙක්ට යම් කිසි ආකාරයක බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම තමයි මේ සංකේතාත්මක බව කියන එකත්, ඒ වගේම සන්දර්භානුගත භාවය. සන්දර්භානුගත භාවය කියලා කියන්නේ මොකද්ද? sannivedanaya කරන අවට වටපිටාව පිළිබඳව තමයි මේක ඇතුලෙන් අපි කතා කරන්නේ. sannivedanaya කරන අවට වටපිටාව. ඒ වගේම ක්‍රියාපටිපාටියක්. යම් කිසි ක්‍රියාපටිපාටියක් සහිත භාවය තමයි මේක ඇතුලේ අපි සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. ඒ වගේම මතක තියාගන්න ඒකමාර්ගික ද්විමාර්ගික බව පන්ති උගන්වලා තියෙනවා මේ කොටස. ඒකමාර්ගික ද්විමාර්ගික බව කියන එක මම මේක රූප සටහනක් මගින් පෙන්වන්න තමයි මේ යන්නේ. sannivedanaye ඒකමාර්ගික ද්විමාර්ගික බව ගැන කතා කරද්දී පුතේ එක පැත්තක ඉන්නවා sannivedakek. අපි කියනවා මේ ඉන්නේ කවුද? sannivedakaya. අනිවාර්ය කෙනා තමයි අපිට මේ sannivedana ක්‍රියාවලියේ sannivedakaya. ඊළඟට අපි මේක සාමාන්‍යයෙන් කියන්නේ SMCR කියලා. SMCR කියලා. මේ මෙතන තියෙන මැසේජ් එකක්, පණිවිඩයක් තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙන්නේ නාලිකාව. මෙතන ඉන්නේ ග්‍රාහකයා. කවුද මෙතන ඉන්නේ? ග්‍රාහකයා කියන කෙනා. බලන්න මේ sannivedana ක්‍රියාවලිය සම්පූර්ණයෙන් එක පැත්තකට විතරයි යන්නේ මේ ඒකමාර්ගිකයි. ඒ කියන්නේ sannivedakයෙන් ආරම්භ වෙන sannivedana ක්‍රියාවලිය ග්‍රාහකයාගෙන් අවසන් වෙනවා. ඒ වගේම තමයි පුතේ මේක ඒකමාර්ගිකකනේ. හරිද? මේක ඒකමාර්ගිකක. ඒ වගේම අපිට තියෙනවා ද්විමාර්ගිකයක් ඉගෙන ගන්න. ද්විමාර්ගික. එහෙනම් මේක ඒකමාර්ගික නම් ද්විමාර්ගික sannivedana ආකෘතිය අපිට පුළුවන්. හරිද? ද්විමාර්ගික sannivedana ආකෘතිය පුළුවන් පුතේ. අන්න sannivedakaya ඉන්නවා, ග්‍රාහකයා ඉන්නවා. sannivedakaya ග්‍රාහකයාට සංදේශයක් ලබා දුන්නම ග්‍රාහකයාගෙන් නැවත sannivedakayaට ප්‍රතිපෝෂණය සිද්ධ වෙන අවස්ථාවක්. අපි මේක කියනවා මොකද්ද? ද්විමාර්ගික sannivedana අවස්ථාවක් කියලා. right? ඉතින් ඔන්න ඔය විදිහට අපිට ඔක දක්වන්න පුළුවන්. මේකේ තව බලයක් සහිත භාවය කියලා තියෙනවා. ඒකක් පන්තියේදී කතා කරා. ඒ වගේම මේ තව එක රූප රාමුවක් තියෙනවා. ඒකත් මම කියන්න ඕන. මෙන්න මේ අපි sannivedana මූලිකාංග කතා කරනවා. සාමාන්‍ය sannivedana ස්වභාවයේ යටතේ පුතේ sannivedana ස්වභාවයේ යටතේ කරුණු 7ක් කතා කරානේ. හරිද? ඒ වගේම තමයි sannivedana මූලිකාංග යටතේ සාමාන්‍යයෙන් අපි කතා කරනවා පුතේ කරුණු කීයද? 11ක් කතා කරනවා. හරිද? ඒ මූලිකාංග 11 ඉතාමත්ම වැදගත් ඔයාගේ විභාගයට. ඉතින් ඒකේ තියෙනවා මෙන්න මේ අත්දැකීම් පසුතලය කියලා එකක්. මොකද්ද?
අත්දැකීම් පසුතලය කියන එක. ඒක ඔයාගේ තියෙනවා ඊළඟ වීඩියෝ එකේ.